අද මාතෘකාව විදියට අනුමාතෘකාවක් එතකොට සංඛ්‍යා රටා කියන එකේ දෙවෙනි කොටස ඔය අපි ඉගෙන ගන්න යන්නේ. හරි? ලියා ගන්න. යම් සංඛ්‍යාවක ගුණාකාර රටාවේ පොදු පදය හරි ඔක තමයි අපි අද කතා කරන්න යන මාතෘකාව. ඔක අපි ටිකක් කලින් කීටි කතා කරන්නේ සංඛ්‍යා රටාවක් කියන්නේ මොකක්ද කියන එක. හරි. යම් සංඛ්‍යාවක් අපි ගමුකෝ. ඔයාලා දන්න කුඩාම සංඛ්‍යාව ගමු. මොකද්ද ගුණාකාර ලියන්න අපි පාවිච්චි කරන කුඩාම සංඛ්‍යාව? එකේ ගුණාකාර නම් තියෙනවනේ. අපි චක්‍රය කියන්න ගන්න කීයද? දෙකෙන්නේ. අපි දෙකේ ගුණාකාර රටාව ලියමු. දෙකේ ගුණාකාර රටාව ලියා ගන්නකො. දෙකේ ගුණාකාර රටාව 2 4 6 8 10. එහෙනම් මේක ඉවර වෙනවද? මේක ඉවර වෙන්නේ නැහැ. පැහැදිලිද? ඉතින් මේක දෙකේ ගුණාකාර රටාව. ඉතින් මේකේ 100 වෙනි පදේ ඕනේ වුණොත් අපිට හොයාගන්න පුළුවන් වෙනවා. එතකොට අපි කතා කරලා තියෙනවා මෙන්න මේ දෙක අතර වෙනසින් තමයි. ඒ කියන්නේ මෙයාගේ නිශ්චිත ලක්ෂණය තමයි මොකද්ද? මෙන්න මෙයාගේ වෙනස හැම වෙලාවකම මොකද වෙලා තියෙන්නේ? සමානයි කියන්නේ. ඉතින් මෙතෙන්ද අපි කියනවා මොකක්ද මෙයාගේ වෙනස? පොදු අන්තරය කියලා කියනවා. හරි? අපි ගමු මෙතන වෙනස. වෙනස කීයද? වෙනස කොහොමද අපි හොයාගත්තේ? නිශ්චිත ලක්ෂණයක් සහිත සංඛ්‍යා සමූහයක් නේ අපි සංඛ්‍යා රටාවක් කියන්නේ. එතකොට මෙයාගේ වෙනස කීයද? කොහොමද හොයාගන්නේ? පෙර පදේ හැර වෙනත් තුනක් පදයකින් ඊට පෙර පදේ මොකද කරන්න කිව්වේ? අඩු කරන්න කිව්වනේ. එහෙනම් මෙයාගෙන් අපි පළවෙනි පදේ නෙවෙයි ඊළඟ පදයෙන් ඊට පෙර පදේ මොකද කරන්නේ? අඩු කරනවා. එහෙනම් මෙයාගේ වෙනස කීයද? 2යි. ඉතින් මෙයා හැම වෙලාවකම දෙකෙන් දෙකට තමයි වැඩි වෙලා තියෙන්නේ නේ. එහෙනම් දැන් අපි පොදු පදේ හොයන්න ගමු. දැන් ඉතින් අපි කතා කරා මෙයාට නමක් කිව්වා. මේ කවුද? T1. මේක T3, T4, T5. එහෙනම් T1 කියන්නේ මෙයයි කීයද? 2. T2 කියන්නේ කීයද? 4. T3 කියන්නේ 6. එතකොට ඔය ගුණාකාර රටාවේ එක් එක් පද වලට දීපු නම තමයි T වලින් කියවෙන්නේ. එහෙනම් අපි T1 හැදෙන විදිය කතා කරමුකෝ. T1 හැදෙන විදිය මොකක්ද? T1 හැදෙන විදිය මොකක්ද? මම ඒකට පාවිච්චි කරන්න කිව්වා මෙන්න මේ වෙනස. වෙනස කීයද? 2යි. දෙකේ කීවෙනි ගුණිතයද මේ තියෙන්නේ? පළවෙනි ගුණිතයනේ. දෙවරක් 1. හැබැයි සංඛ්‍යා රටාවේ කීවෙනි පදයේද මේ? පළවෙනි පදේ. දෙවරක් 1. T2 හදමු. T2 හදන්න වෙනස කීයෙන්ද ගුණ වෙන්නේ? වෙනස කීයෙන්ද ගුණ වෙන්න ඕනේ? 2කින් ගුණ කරා. තේරුණාද? T3 වෙනස කාගෙන්ද ගුණ වෙන්න ඕනේ? 3ෙන් ගුණ වෙන්න ඕනේ. ඒතර මෙන්න මේ ටික කාගේ ඒවද මේ? මොනාගේද මේ? මොකද්ද මේ ටිකට අපි කිව්වේ? මේක කීවෙනි පදයේද? n. මේක කීවෙනි පදයේද? n. මේකෙන් සමානයි 1, මේකෙන් සමානයි 2, මේකෙන් සමානයි 3. එහෙනම් මෙතන අපි ගන්නවා මෙන්න මේ ඔක්කොටම හරියන්න පොදු සංකේතයක් ගන්නවා කවුද? n. එහෙනම් මෙතන හැම වෙලාවෙම දෙක පොදුයි නේද? එහෙනම් මෙන්න ආවා T3ට පොදු පදයක් T3 සමානයි 2යි a. මේ තියෙන්නේ දෙකෙන් පටන් ගන්නා දෙකේ ගුණාකාර රටාව. පැහැදිලිද? තේරුණාද? හරි. මේක ඉක්මනට උදාහරණයක් විදිහට ලියා ගන්නකො. අපි ඊළඟට කතා කරනවා 3ෙන් පටන් ගන්නා එක ගැන. හරි ඉක්මන් කරන්න. දැන් බලන්න පුතේ අපි ඊළඟට අපි කතා කරන්න යන්නේ තුනෙහි ගුණාකාර රටාව. තුනෙන් පටන් ගන්නා තුනෙහි ගුණාකාර රටාව. ලියා ගන්නකො. තුනෙහි ගුණාකාර රටාව.
හරිද? දැන් බලන්න හොඳට බලන්න. අපි සංඛ්‍යා රටාව ලියමු. 3 6 9 12 15 මෙන්න සංඛ්‍යා රටාව. එතකොට මේ කීයද? මෙයාගේ නම මොකද්ද? T1. මේක T2. මේක T3. මේක T4. මේක T5. පැහැදිලිද? එතකොට මෙයා කී වෙනියට දින්නේ? n සමානයි 1, n සමානයි 2, n සමානයි 3, n සමානයි 4, n සමානයි 5. එහෙනම් පද පහක් තියෙනවා. පැහැදිලිද? පස්වෙනියට තියෙන පදේ කීයද කියලා උත් අපි කීයද කියන්නේ? 15 කියලා. පැහැදිලිද? හරි. එතකොට T5 කියන්නේ කවුද? 15ට තමයි. පැහැදිලිද? හරි. දැන් පුතේ මෙයාගේ අපි පොදු පදේ ලියන්නේ. පොදු පදේ ලියන්නේ කොහොමද? T1 හදනවා. T1 හදන්නේ කොහොමද? මම කිව්වා T1 හදන්න නම් එයා කලින්ම හොයාගන්න ඕනේ මෙයාගේ මොකක්ද? වෙනස. වෙනස අපි මේ පැත්තෙන් හොයමු. වෙනස කියන්නේ පළවෙනි පදේ නෙවෙයි. වෙනත් ඕනෑම පදයකින් ඊට පෙර පදේ මොකද කරන්නේ? අඩු කරනවා. 6න් කීයක්ද අඩු කරන්නේ? 3ක් අඩු කරනවා. පැහැදිලිද? 6න් 3ක් අඩු කරොත් මෙයාගේ වෙනස කීයද? 3. 3 ගුණාකාර රටාවේ වෙනස කොහොමද කීයද? 3යි. ඒක අපි දන්නවා. හරි? මම මේ ඕනෑම එකකට ගැලපෙන්න තමයි මේ කියන්නේ. හරි? එහෙනම් මෙයාව මුල් කරගෙන පළවෙනි පදය හදනවා. පළවෙනි පදේ කීයද? කීයෙන්ද ගුණ වෙන්න ඕනේ? 3. ද එකෙන්ද? 3 වරක් 1. කීයද උත්තරේ? 3. T2 හදන්න ගන්නවා. වෙනස 3යි. කීයෙන්ද ගුණ කරන්නේ? 6 හැදෙන්නේ. 2කින්. කීය දෙන්නේ? 6යි. T3 හදනවා. වෙනස 3යි. තුන්වෙනි පදය. එහෙනම් මෙයා ගුණ කරන්න ඕනේ කීයෙන්ද? 3. කීය දෙන්නේ? 3 වරක් 3 9යි. එහෙනම් මෙන්න එනවා කීයද? 3. මෙන්න එනවා කීයද? මොකක්ද දෙන්නේ මේ? 1 2 3 කියන්නේ මොනවා ගැනද මේ? කාගා ගැනද? n ගේ අගයයි. එහෙනම් මෙයා වෙනුවට අපි ගන්නවා කවුද? n කියලා. පැහැදිලිද? එහෙනම් දැන් ලියා ගන්න පුළුවන් Tn සමානයි මෙයාගේ පොදු පදේ විදියට 3යි n කියලා. පැහැදිලිද? හරි. ඉක්මනට සටහන් කරගන්න. ඔය ගාන මම හැදුවේ ඔයාලට පැහැදිලි වෙන්න. ඔයාලා මේක හදලා ඉවර වෙලා මම ගණන් දෙකක් දෙනවා. ඒ දෙක ඉක්මනට හදලා ඉවර කරන්න ඕන. හරි පුතේ. දැන් ලියාගත්ත නෝක නේද? හරි. දැන් බලන්න. මම දෙනවා ගණන් දෙකක්. ගුණාකාර දෙකක්. හරිද? මේ දෙකේ පොදු පද ඉක්මනට හොයලා දෙන්න. හරි ලියා ගන්න. පහත සංඛ්‍යා රටාවල පහත සංඛ්‍යා රටාවල පොදු පදය හොයන්න. නැත්නම් ලියන්න. හරි? හරි නේද? පළවෙනි එක 8 16 24 32 40 ඊළඟ එක බලන්න 6 12 18 24 30 මේ සංඛ්‍යා රටා දෙකේ පොදු පද දෙක හොයලා දෙන්න. ඉක්මන් කරන්න. එච්චර අමාරු නෑ නේ. ඔයාලට පුළුවන් මේක. හරි නේද පුතේ? හරිනේ? ඉවරයිද? ඉවරයි. පළවෙනි එක බලමු අපි. මෙයාගේ දැන් අපි ඉස්සෙල්ලම වෙනස ලියනවා. මේ ගුණාකාර රටාවේ වෙනස ඔයා දන්නවා එච්චර අමාරු නෑ. 16න් කීයද 8ක් අඩු කරොත් කීයද? 8යි. පැහැදිලිද? එහෙනම් T1 ලියනවා. මේක තමයි T1 කියන්නේ. 8 වතාවක් 8 හැදෙන්න නම් කීයෙන් දුගුණ වෙන්න ඕනි? 1. T2
අටවතාවක් කීයෙන්ද ගුණ වෙන්න ඕනි? දෙකෙන්. T3 අටවතාවක් කීයෙන්ද? තුනෙන්. එහෙනම් මෙන්න හැම වෙලාවෙම පොදු 8. ඒ වගේම මේ තියෙන්නේ කාගේ අගයන්ද? කාගේ අගයන්ද මේ? 1 2 3 4 5 කාගේ අගයන්ද මේ? n ගේ අගයන්. එහෙනම් ගුණ කිරීමෙන් එහෙනම් tn සමානයි ඔයාට n ඇති 8in 8in n ඇති. ආපු අය කො බලන්න. පැහැදිලිද? ඊළඟ එකට එන්න. ඊළඟ එක බලන්න පුතේ. සරල කාරණාවක් එකක්. හරි. වෙනස කීයද මෙයාගේ? වෙනස 12න් 6ක් අඩු කරා. උත්තරේ කීයද? 6යි. එහෙනම් දැන් අපිට හොයාගන්න පුළුවන්. හරිද? දැන් අපිට හොයාගන්න පුළුවන් මෙයාගේ පොදු පදය. T1 හදනවා 6 වතාවක් කීයද ගුණ වෙන්න ඕනි? 1. එහෙනම් පළවෙනි පදය. T2 6 වතාවක් කීයද? 2. T3 6 වතාවක් 3. එහෙනම් මෙන්න ආවා 6. 6 ගුණ කිරීම මේ කාගේ අගයන්ද? n ගේ අගයන්. එහෙනම් tn ට තමයි මේක ගත්තේ. එහෙනම් tn සමානයි 6යි n ඔයාට සාධාරණ පදයේ විදිහට එන්නේ. ආවද? අපි ඊළඟ එක ගැන කතා කරන්න යමු. සරල දෙයක් කතා කරන්න යන්නේ එච්චර අමාරු එකක් නෙවෙයි. ලියාගන්න මාතෘකාව විදිහට උත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදය. 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 පැහැදිලිද? උත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදය. ඔන්න බලන්න. අපි උත්තේ සංඛ්‍යා රටාව ලියමු. උත්තේ සංඛ්‍යා රටාව මොකක්ද? 1 3 5 7 9 11. මේ තියෙන්නේ කීවෙනි පදයේද? T1. මේ තියෙන්නේ කීවෙනි එකද? T2. T3 T4 T5 T කීයද? 6. එහෙනම් මේක තමයි n සමානයි 1. මේක n සමානයි 2. n සමානයි 3. ඔය විදිහට ඉස්සරහට යනවා. n ගෙන් කියවෙන්නේ කීවැනි පදයේද කියන එක. t කියන්නේ මෙන්න මේ පළවෙනි එකේ කවුද? අගයට අපි t කියන්නේ. පැහැදිලිද? හරි. මම නැවත කියන්නේ ඔයාලා පටලව ගන්න නිසා. දැන් පළවෙනි පදය හදන්න ඕනේ. පළවෙනි පදය හදන්න කලින් මෙයාගේ අපි බලනවා කවුද? වෙනස. වෙනස කීයද මෙයා? මෙයාගේ වෙනස 3න් එකක් අඩු කරනවා කීයද එන්නේ වෙනස? 2යි. එහෙනම් T1 හදන්න නම් කවුද මුල් කරගන්නේ? වෙනස. දෙවරක් මේ කීවෙනි පදයේද? පළවෙනි පදයේ. දෙවරක් 1. දෙවරක් 1 කීයද? 2යි. පළවෙනි පදේ හැදෙනවද? නැහැ. එහෙනම් එහෙම වෙලාවට අපි මොකද කරන්නේ? දෙවරක් එකකින් හැදෙන්නේ නැහැ පළවෙනි පදේ. මෙයාගෙන් තව ගණිත කර්මයක් කරොත් එක හදන්න පුළුවන්. මොකද කරන්න ඕනි දෙවරක් එකකින්? දෙවරක් එක 2යි. එක හැදෙන්න නම් මොකද වෙන්න ඕනි? එකක් අඩු වෙන්න ඕනි. එහෙනම් මෙයාගෙන් එකක් මොකද කරන්නේ අපි? අඩු කරනවා. උත්තරේ කීයද? ඊළඟ එකක් බලමු. T2 දෙවරක් කීවෙනි පදයේද මෙයා? දෙවරක් 2 4යි. පැහැදිලිද? 3 හැදෙන්න නම් මොකද වෙන්න ඕනි මෙයාගෙන්? කීයක් අඩු වෙන්න ඕනි? දෙවරක් 2 4යි 3 හැදෙන්න නම් 3නේ හැදෙන්න ඕනේ. දැන් දෙවෙනි පදේනේ මේ හදන්න. එකක් අඩු වෙන්න ඕනේ. කීයද එන්නේ? හරි නේද? T3 දෙවරක් කීයද? කීවෙනි පදේද මේ? තුන්වෙනි පදේ. දෙවරක් 3. දෙවරක් 3 6යි කීයක්ද අඩු වෙන්න ඕනේ? තේරුණාද? එහෙනම් එන උත්තරේ කීයක්ද? හතරවෙනි එකක් හදමු. මේක කොහොමද හදන්නේ? දෙවරක් කීයද එන්නේ?
4 කීයද 8යි. එයාගෙන් මොකද වෙන්න ඕනේ? එකක් අඩු වෙන්න ඕනේ. එහෙනම් මෙතන එනවා කීයද උත්තරේ? 7ක් කියලා. පැහැදිලිද? දැන් මෙතන තියෙන ලක්ෂණය තමයි බලන්න. හැම වෙලාවෙම මෙන්න මේ අගයන් ටික කීයද වෙලා තියෙන්නේ? කීයද වෙලා තියෙන්නේ? 2 එකම සංඛ්‍යාව. හැම වෙලාවෙම මේ අගයන් ටික මොකද වෙලා තියෙන්නේ? අඩු කිරීම එකක්. මේ ටික 1 2 3 4. 1 2 3 4 කියන්නේ කාගේ අගයන්ද? n ගේ අගයන්. එහෙනම් 2යි n ඍණ 1. එහෙනම් මෙන්න එනවා tn සමානයි 2යි n ඍණ 1 තමයි මොන සංඛ්‍යා රටාවේ සාධාරණ පදයේද මේ? ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදය. පැහැදිලිද? තේරුණාද? හරි. ඉක්මනට සටහන් කරගමු. හරි. දැන් ප්‍රශ්නයක් දාලා තියෙනවා ඔයාලට කලින් එකත් එක්ක වැඩ කරගෙන යන්න. يعني කලින් ඉගෙනගත්ත පොදු පදේ ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදයක් එක්ක. හරි? එකෙන් පටන් ගන්නා ඔත්තේ සංඛ්‍යා රටාවේ පළවෙනි ප්‍රශ්නය ඔයාට දීලා තියෙන්නේ අලියා ගන්නකො. එකෙන් පටන් ගන්නා ඔත්තේ සංඛ්‍යා රටාවේ පළවෙනි ප්‍රශ්නය n සමානයි 12 වන පදය. දෙවැනි එක t15 සොයන්න. කතා කරා t කියන්නේ කවුද කියලා. තුන්වෙනි එක 89 කීවැනි පදයද? 89 කීවැනි පදයද? හතරවෙනි එක 100ට අඩු ඔත්තේ සංඛ්‍යා රටාව 100ට අඩු ඔත්තේ සංඛ්‍යා රටාව එම රටාවේ කීවැනි පදයද? පැහැදිලිද? හරි. මම ලියා ගන්න. බෝඩ් එකේ දාලා තියෙන්නේ මම කියුවේ පැහැදිලි වගේ නම් ලියා ගන්න. හරිද? හරි. පළවෙනි ප්‍රශ්නයට යමු. පළවෙනි ප්‍රශ්නය පුතේ බලන්න. n සමානයි 12 වන පදය. දැන් ඔය ඔක්කොටම කලින් ඔත්තේ සංඛ්‍යා රටාවට පොදු පදයක් තිබ්බා. මොකද්ද පොදු පදේ? මතක තියාගන්න. මොකද්ද දැන් අපි ලියමු පොදු පදේ? ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදය tn සමානයි කවුද ආවේ? 2යි n අඩු කිරීම 1. ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදය. පැහැදිලිද? ඒකනේ අපි හදාගත්තේ. දැන් n වෙනුවට දාන්න කියනවා කීයද? 12. තේරුණාද? එහෙනම් අපි දානවා n සමානයි 12 පළවෙනි ප්‍රශ්නේ. 12 වෙනි පදය හොයන්න නම් මෙතන තියෙන n දෙකටම අපි දාගන්න ඕනේ මොකද්ද? 12. එහෙනම් n සමානයි 12 විට ආදේශය මතකයිද? එහෙනම් ලියනවා t n වෙනුවට කවුද දාගන්න ඕනේ? n වෙනුවට කවුද දාගන්න ඕනේ? 12. තේරුණාද? එහෙනම් 12 දැම්මා. සමානයි දෙවතාවක් n වෙනුවට කවුද දාගන්න ඕනේ? 12. එයි මම මෙතන ගුණ කිරීම දැම්මේ. මෙතන තියෙන්නේ මොකද්ද? ගුණිතයක්. ඒ කියන්නේ යම් බීජීය සංකේතයකට ඉස්සරහින් තියෙන ඉලක්කමට අපි කියනවා සංගුණකය. සංගුණකයත් එක්ක අතරමැද තියෙන්නේ මොකද්ද? ගුණ කිරීම. එහෙනම් මෙතන දාගන්නවා කීයද? 12. 12 අඩු කිරීම කීයද? 1. තේරුණාද? ඊළඟ එක පුතේ t12 සමානයි දෙවරක් 12. දැන් කෙනෙක්ට පුළුවන්ද 12 එකක් අඩු කරලා 11 11 සරන් 2 22යි කියලා ගන්න පුළුවන්ද? බෑ, වැරදි. මොකද්ද අපි සුළු කිරීමේ නීතිය? හතේදී ඉගෙන ගත්තා. වරහන්
බෙදීම හෝ ගුණ කිරීම එකතු කිරීම හෝ අඩු කිරීම කරන්න. එහෙනම් මෙයාගේ ඉස්සෙල්ලම කවුද එන්නේ? ගුණ කිරීම. එහෙනම් දෙවරක් 12 කීයද? 24යි. 24න් එකක් මොකද කරන්නේ අපි? අඩු කරනවා. කීයද එන්නේ? 20. පැහැදිලිද? තේරුණාද? හරි නේද? හරි. පළවෙනි ප්‍රශ්නය ඕන. දෙවෙනි එකේ මොකද්ද කියන්නේ? දෙවෙනි එකේ T15. මොකද්ද මේ T15? T15 මෙන්න මේ මෙතන දැන් මෙතන T12 නේ සෝරි. හරි? මෙතන T12 වගේනේ 23. එහෙනම් මේ කියන්නේ මොකද්ද? 15 වෙනි පදය. එහෙනම් n වෙනුවට කීය දාගන්න කියලාද මෙහෙම දුන්නොත් මේ කියන්නේ? n වෙනුවට කීයක් දාගන්න කියන්නේ 15. එහෙනම් දැන් බලන්න. අපි ලියනවා ආයෙත් T15 හොයන්න පොදු සූත්‍රය නැත්නම් පොදු පදය. Tn සමානයි 2n අඩු කිරීම 1. T15 සමානයි 2 ගුණ කිරීම n ගේ අගය කීයද? 15යි. 15 වෙන එක මොකද කරන්නේ අපි? අඩු කරනවා. හරිද? දැන් සුළු කරනවා. T15 හොයාගන්න පුළුවන්. දෙවරක් 15 15 දෙකක් 30යි. 30 කීයද අඩු වෙන්න ඕනේ? එහෙනම් T15 කියන්නේ කීයද? කීයද? T15 20. තේරුණාද? එහෙනම් ඉක්මනට හදාගන්නේ ගණන් දෙක. හරි නේද? ලියාගත්තනේ. එන්න ඊළඟට 89. මේක හරියට පැහැදිලිද? 89 කීවැනි පදයද? මොකද්ද මේ කියන කතාව? 89 කියන්නේ යම් පදයක් තියෙනවා උත්නේ සංඛ්‍යා රටාවේ 89 කියලා. ඒක කී වෙනියටද තියෙන්නේ කියලා අහන්න. ඒක කී වෙනියටද තියෙන්නේ කියලා බලන්න නම් අපි කලින් විදියටම පොදු පදේ ලියා ගන්නවා. 2n අඩු කිරීම 1. දැන් මෙතනින් අහන්නේ කවුද? n ගෑගේනේ. එහෙනම් දැන් tn කියන්නේ කවුද? නොදන්නා, ඒ කියන්නේ යම්කිසි තැනක යම්කිසි පදයක් තියෙනවා 89 කිය. ඒක tn නොදන්නා පදය. දැන් tn වෙනුවට අපි දාගන්නවා කවුද? 89. තේරුණාද? 2n අඩු කිරීම 1. තේරුණාද? තේරුණාද? හරිද? හරි. දැන් බලන්න 2n තියෙනවා මේ පැත්තේ. n උක්ත කරගන්න නම් ඍණයක අපි කියනවා කොහෙටද? මේ පැත්ත. මේ පැත්තට ගෙනාවොත් කීයක් වෙනවද? 89 ධන 1ක්. දැන් මෙතන එනවා කීයද? 2n. 89 එකයි කීයද? 90යි. 90 සමානයි 2n. දෙපැත්තම කීයෙන්ද බෙදෙන්නේ? 2. එහෙනම් n සමානයි කීයද? n සමානයි 45. තේරුණා නේද? ෂුවර්? හරි. එහෙනම් ඉක්මනට හදාගන්න. හරිද? හදුවා. ආයෙත් පැහැදිලි කරන්න තේරෙන්නේ නැති අයට මෙතන tn ගේ තමයි 89 කියන්නේ. හරි? එහෙනම් අපි ලියා ගන්නවා tn සමානයි 2n අඩු කිරීම 1 වෙනුවට tn ගේ අගයට ලියා ගන්නවා කවුද? 89.
එහෙනම් මේකේ 2n ඍණ 1 n ගියාගේ අපි මොකද කරන්නේ? උක්ත කරනවා. ඍණ 1 මේ පැත්තට එද්දි ධන 1යි 89 1යි කීයද? 90යි. එහෙනම් 90 සමානයි 2n. තේරුණාද? හරි. එහෙනම් දැන් බලන්න 90 බෙදීම 2 45යි 2n බෙදීම 2 කියන්නේ n. තේරුණානේ? එන්න මේ තුන්වෙනි ගානෝවේ අපි හැදුවේ. බලන්න කීවෙනි පදයේද? හරි නේද? දැන් බලන්න ලියාගන්න සාධාරණ පදය පොදු පදය tn සමානයි 2n අඩු කිරීම 1යි. හරි. ඊළඟට මෙයාගේ විශාලම ඔත්තේ සංඛ්‍යාව කීයද? 100ට අඩු විශාලම ඔත්තේ සංඛ්‍යාව කීයද? 99. පැහැදිලිද? එහෙනම් tn වෙනුවට දාගන්නවා කීයද? 99 විශාලම ඔත්තේ සංඛ්‍යාව. දෙවතාවක් n ඍණ 1. දැන් කලින් විදියටම හදන්න ගමු. හරි හදලා ඉවරයි. එහෙනම් 99 සමානයි 2n ඍණ 1. ඍණ 1 කියනවා මේ පැත්තට ධන 1යි. එහෙනම් දෙපැත්තම 2යි එන්නේ තියෙන්නේ. දෙපැත්තම කීයෙන්ද බෙදා ගන්න ඕන? 2කින්. එකපාරම ගණිත කර්ම දෙක දැම්මා. 99යි 1යි 100යි. 100 දෙකෙන් බෙදුණොත් උත්තරේ කීයක් එනවද එන්ට? 50. පැහැදිලිද? n කියන එක n කියන අගය 50ක් එනවා. තේරුණාද? එහෙනම් ඔය ටික තමයි අපි මේ කොටසෙන් අද සාකච්ඡා කරේ. ඊළඟට අපි කතා කරනවා ඊළඟ කොටස විදියට. ඊළඟ කොටස විදියට කතා කරන්නේ පුතේ සමචතුරස් සංඛ්‍යා රටාව, ඒ වගේම ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පොදු පදය හදන එක ගැන. පැහැදිලිද? ඊට පස්සේ අපි ගණන් වලට යනවා. ගණන් ගොඩක් කරන්න තියෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් හරි. අපි යමු ඊළඟ කොටසට.